හොඳ වෙන අපි පටන් ගන්න යන්නේ පුරුදු පුෂ් වලට යන්න. පුරුදු පුෂ් වලට යන්න කලින් අපි ඩොමෙස්ටික් ෆ්ලයිට් මාලින් ඉඳන් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේ හෝරම් පුෂ් වලට යනවා. හෝරම් පුෂ් වලට ඉඳන් නයිට් දෙකක් හෝරම් පුෂ් වල ඉන්නවා. හෝරම් පුෂ් නයිට් දෙකක් ඉඳලා තුන්වෙනි දවසේ අපි බෝට් එකේ පුරුදු පුෂ් වලට යනවා. මේ අපි මෝල්ඩිවියන් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේ හෝරම් පුෂ් වලට යන්න ෆ්ලයිට් එක නැගලා සීට් එක හොයාගන්න යන ගමන් ඉන්නේ මේ. බලනවා දැන් මම බෝඩින් පාස් එකක් අරගෙන අතේ තියාගෙන යනවා. මගේ සීට් එක 7C යනවා හොයාගෙන අපි මම හිතන්නේ හම්බුණා දැන්. ඔව් හම්බුණා දැන් ගත්තා. මට හම්බුනේ යන්නේ ලයිනක්. හොඳට view එක පේනවා. යන ගම දැන් ෆ්ලයිට් එක ටේක් අවුට් කරන්න යන්නේ. දැන් අපි උඩ ඉන්නේ. ඔයාලට පේනවා එහා පැත්තෙන් පේනවා මුහුද, ඒ වගේම හුළුමාලි අයිලන්ඩ් එක, ඒ වගේම ෆෙරි පාක් කරලා තියෙන තැන සීප්ලේන් තියෙන ඔයිට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නේ. මේ තියෙන්නේ හුළුමාලේ ෆේස් 1 එක සහ හුළුමාලි ජෙටි එක. ප්‍රධාන ජෙටි මේක තමයි බෝට් නවත්තන්නේ, ෆෙරි නවත්තන්නේ. ඒ වගේ මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ හුළුමාලි ෆේස් 2 එක. මේක දැන් ගොඩාක් ලොකුවට ඩෙවලොප් වෙලා බිල්ඩින් හැදීගෙන යනවා. තව මේවා මේගොල්ලෝ මේ ගොඩ කරගෙන යනවා. බලන්න එතකොට ඒක ලස්සනට හැදීගෙන යනවා. තව මේක ලොකු ලොකු අයිලන්ඩ් එකක් විදිහට හැදෙනවා. බොහෝ වෙලාවට මාලයට වැඩිය හුළුමාලේ මේගොල්ලන්ගේ අගනගරය වේවි කියලා හැමෝම විශ්වාස කරගෙන ඉන්නවා. ඒ අයිට අමතරව අයිලන්ඩ් සාමාන්‍ය ප්‍රමාණයක් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක ඇතුළට මම එකතු කරලා තියෙනවා. ඒකත් වීඩියෝ ක්ලිප්ස් සහ ඒ අයිලන්ඩ් වල හැඩයන් ස්වරූපයන් කොහොමද කියලා මම දන්න විදිහට ඇත්තටම මම අහලා තියෙන විදිහට මෝල්ඩිව්ස් වල අයිලන්ඩ් 1200 ගානක් හෝ 1300 ගානක් තියෙනවා. ඒවනුත් මිනිස්සු ජීවත් වෙන්නේ කියන්නේ මේ ලෝකල් මිනිස්සු ජීවත් වෙන්නේ අයිලන්ඩ් 200 ගානක හෝ 300 ගානක. සමහර අයිලන්ඩ් තියෙනවා වතුර විතරයි කිසිම දෙයක් නැහැ. සමහර අයිලන්ඩ් තියෙනවා ගහකොළ විතරයි මිනිස්සු ජීවත් වෙන්නේ. සමහර අයිලන්ඩ් තියෙනවා රිසෝට් වලට විතරක් වෙන් කරපු අයිලන්ඩ්. ඒවට ලෝකල් මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ පදිංචි වෙලා නැහැ. ලෝකල් මිනිස්සු වැඩ කරනවා ගිහිල්ලා. ඒ වගේම ෆොරින් මිනිස්සුත් වැඩ කරනවා. ගොඩාක්ම ඒ අයිලන්ඩ් වලට එන්නේ ෆොරිනර්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ නිදහස භුක්ති විඳලා යන මේ ඔයගොල්ලන් පේන එකක් අයිලන්ඩ් එක. මේකේ වතුර විතරයි, මිනිස්සුත් නැහැ, ගහකොළ නැහැ, බිල්ඩින් මොකුත් නැහැ. එතකොට මේ ඒ වගේ අයිලන්ඩ් තියෙනවා. ඉතින් ගොඩාක් තියෙනවා. මේ ටික ටික ඔයගොල්ලන්ට පේනවා. ඉතින් තැන් වලින් මේ පේන අයිලන්ඩ්ස් ඒ ඇත්තට මාර අමුතු පෙනුමක් සහ අමුතු හැඟීමක් දැනෙනවා. ඒ වගේ අයිලන්ඩ් අහසට ඩොමෙස්ටික් ෆ්ලයිට් එක යනකොට පේනකොට ඒ වගේ තියෙන අමුතු අලංකාරය. ඒ වගේ මේක ඇත්තටම කාගෝ නැවක් මං හිතන විදිහට. මේක මට හම්බෙන් හම්බුනේ ඇත්තටම වීඩියෝ කරගෙන යනකොට පෙවුන්නේ ඇත්තටම චූරියට පෙවුනේ. මං ඊට පස්සේ පොඩ්ඩක් zoom කරලා ගත්තා මොන වගේද කියලා බලනකොට ඒක නැවක් ඇත්තටම. මේ ඒක කාගෝ නැවක් වගේ බඩු අරගෙන යන නැවක්. අයිලන්ඩ් වලට බොහෝ වෙලාවට අයිලන්ඩ් වලට යන නැවක් තමයි ඒක. මේ තව එකක් මේකේ මේ වතුර විතරයි තියෙන්නේ. මේ මොකුත් නැහැ අයිලන්ඩ් එකේ. මේක මට ඇත්තටම ගන්න විතර මේ වලාකුළුයි මේ අයිලන්ඩ් වලයි තියෙන එකතු වෙලා මුහුදයි වලාකුළුයි අයිලන්ඩුයි එකතු වෙලා මේ හැදිලා තියෙන මේ වගේ ඒක අමුතුම එකක් ඈ. ඒක මාර ලස්සන. මට ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න දුන්නා. ඇත්තටම මම ඒක ඒ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඒ වගේ මේ තියෙන්නේ මේක මේ අයිලන්ඩ් එකේ රිසෝට් විතරයි තියෙන්නේ. මේකේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකල් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. මේකේ රිසෝට් විතරයි තියෙන්නේ.
මේ තියෙන තව අයිලන්ඩ් දෙකක් ඒ වගේ හදපු ඇදලා තියෙනවා. එතකොට ඔන්න වගේ තමයි තියෙන්නේ. මේක ඇත්තටම ලොකු අයිලන්ඩ් එකක්. මම ඇත්තටම නම දන්නේ මේක එයාපෝට් එකකුත් තියෙන මේ ඕගලන් තියෙන එයාපෝට් පරිපතේ තමයි මේ ඕගලන් පේන්නේ රයිනේ. මේ ඒක ලොකු අයිලන්ඩ් එකක්. මම ඇත්තටම නම දන්නේ. මම ඇත්තටම මේ ගොඩාක් අයිලන්ඩ් නම දන්නේ. මම පොඩි සාමාන්‍ය අයිලන්ඩ් වල ඇත්තටම නම් ටිකක් දන්නේ නැච්චරයි. මේ වගේ අයිලන්ඩ් එකක් ඇත්තටම මේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේ නෝක ගොඩාක් අයිලන්ඩ් ඇත්තටම පේනවා. ඩොමෙස්ටික් ෆ්ලයිට් එකේම තමයි ඇත්තටම යන්න ඕන අයිලන්ඩ්. ඒ වගේ අහසට බලන්න ඕන යන්න ඕන ඩොමෙස්ටික් ෆ්ලයිට් එක. මේක ඇත්තටම මේ ෆ්ලයිට් එකේ රෝදේ හරිද මේක දැන් මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. යන වෙලාවේ මේක ඇත්තටම පහළට දානවා. මේක දාපු වෙලාවේ මේ ඉතින් මම මේක ගත්තා. බලනකොට මේ රෝදේ කැරකෙන්නේ නැහැ. හරිද? මේ කැරකෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම මේක ලෑන්ඩින් වෙනකොට මේක ස්පින් එකක් තියෙනවා මේ රෝදෙට එක්කම ඒ ස්පින් එකට උඩ ගිහිල්ලා ඒ ස්පින් එකත් එක්ක වැදිලා රෝදේ බිමට මේ ලෑන්ඩින් වෙනකොටම තමයි කැරකෙන්න පටන් ගන්නේ. මම ඇත්තටම හිතාගෙන හිටියේ රෝදේ උඩ ඉඳලා කැරකිලා ලෑන්ඩින් වෙනකොට ඒක ගාන්න ඒක බැලන්ස් වෙලා යනවා කියන්නේ නෑ. ඒ වෙන්නේ ඇත්තටම රෝදේ නිකන් තියෙන්නේ ඒක ලෑන්ඩින් වෙනකොට තමයි කැරකෙන්නේ. ඕගොල්ලන් බලා ගන්න පුළුවන් ඒක ඇත්තටම ඒක පැහැදිලිව තියෙනවා. බලා ගන්න පුළුවන් ඕගොල්ලන් ලෑන්ඩින් වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. බලමු ඒතර දැන් ඔය ලෑන්ඩින් කරන්න තමයි මේක බිමට දාලා තියෙන්නේ. පහළට දාලා තියෙන්නේ. බලමු එතකොට ඔයගොල්ලන්ට ඇත්තටම බලා ගන්න පුළුවන් ස්පින් එකක් එක්ක. ඔච්චර ස්පින් එකක් වෙනවද කියන එකත් බලා ගන්න පුළුවන්. හරි බලමු. ඒ වගේම මේ මුදුයි එකතු වෙලා තියෙද්දි මාර මුදු රස කලයක් තියෙනවා. කලයක ඇත්තටම සෙට් වෙන්නේ මේ ඉරේලියත් එක්ක. මේක අයිලන්ඩ් එක ඇත්තටම හෝරොපුසි වල එයාපෝට් එක විතරයි මේකේ තියෙන්නේ. එයාපෝට් එකේ ඉඳලා අපි අපෝ මේ වෙන අයිලන්ඩ් එකකට වගේ යන්න ඕනේ. මේක යන්න තියෙන්නේ මේ ටැක්සි එක ගිය හැකි, බයික් වලම ගිය හැකි. පාර හදලා තියෙන හොඳට. දැන් යන්න බලන් ඉන්න. දැක්කද ස්පින් එක එක්කම එකේ ටයර් එක පොළොවට වැදුනම තමයි රෝදේ කැරගෙන්න පටන් ගන්නේ. ඇත්තට ඒක අමුතුවක් ඒක. බලන්න ඔයගොල්ලෝ ඇත්තටම ඩොමෙස්ටික් ෆ්ලයිට් එක try කරලා බලන්න. ඒක අමුතුවක් දෙකීමක් වෙයි ඔයගොල්ලන්ට. ඔන්න අපි කොහොම හරි හෝරොපුසි වලට බැස්සා. මෙන්න හෝරොපුසි එයාපෝට් එක මේව ලොකු එයාපෝට් නෙමෙයි ඇත්තටම ඩොමෙස්ටික් ෆ්ලයිට් විතරයි මේවට එන්නේ. ඒ කරලා එනකොට ටැක්සි එක ඇවිල්ලා තිබ්බා. අපි ටැක්සි එකේ නැගලා මේ යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඇත්තටම මේ මම ටැක්සි එක යනකොට ගත්තාම මේ වීඩියෝ ක්ලිප් එක මාත් ලස්සනයි. මේ හෝරොපුසි අයිලන්ඩ් එකට ඇතුල් වෙනකොටම ගහලා තිබ්බ බෝඩ් එක තමයි ඔයගොල්ලෝ දැක්කේ. මේ අයිලන්ඩ් එකේ ඇත්තටම මිනිස්සු කියන්නේ එහෙම ලොකු මිනිස්සු කොට්ටාසයක් නේ. ලොකු ජනගහනයක් නෑ ඇත්තටම. සාමාන්‍ය පොඩි ජනගහනයක් ඉන්නේ. මේගොල්ලන්ට සල්ලි දීලා හොස්පිටල් එකක් තියෙනවා, ස්කෝලයක් තියෙනවා, කවුන්සිල් එකක් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට ඇති වෙන මේගොල්ලන්ගේ ජනගහනයත් ඇති ප්‍රමාණයට මේගොල්ලන්ට ප්‍රේ කරන්න පල්ලි දෙක තුනක් තියෙනවා. මේගොල්ලන්ගේ ඇත්තටම ඩෙවලොප් වෙමින් යනවා තාම. සමහර බිල්ඩින් හැදෙමින් පවතිනවා. ගොඩක්ම මේගොල්ලෝ බලලා දිනවා. මම දැකපු දෙයක් තමයි මේගොල්ලෝ මල් ගස් සිටවල තියෙන ඇත්තටම පායිගෙන අලංකාර පිළිබඳ මිනිසුන්ගේ සිත් අද ගන්න විදියට ගොඩක් දේවල් කරන්න උත්සාහ කරනවා සහ කරලා තියෙනවා. ඒ ඇත්තටම ලස්සනයි. පාර දෙපැත්තේ පාර මැද්දේ වගේ දේවල් ඇත්තටම මේගොල්ලෝ කරලා තියෙනවා. ලස්සන මේගොල්ලන්ගේ බිල්ඩින් ඇත්තටම ලොකු බිල්ඩින් නේ. ලොකු බිල්ඩින් කියලා මම දැක්කේ ඇත්තටම ඉස්කෝලේ. ඒකට මේගොල්ලන්ගේ සාමාන්‍ය ගවර්න්මන්ට් වලට හදපු හොස්පිටල් වලයි ගවර්න්මන්ට් වලට හදපු බිල්ඩින් වලයි විතරයි සාමාන්‍ය ලොකු බිල්ඩින් මේ ඔයගොල්ලන් පේන දැන් ඉස්කෝලේ මේ තියෙන එක ඉස්කෝලේ තියෙන ඇත්තටම මේ අයිලන්ඩ් එකේ මෙන්න කොහොම හරි එදා දවසේ අපි හොටෙල් එකට ආවා.
අපි එනකොට මට මතක හැටියට 5ට 4:00 5ට විතර ඇති. අපි ඇවිල්ලා චෙක් ඉන් වෙලා දැන් යන ගම රූම් එකට. ඒ වගේම ලස්සන පේන්ට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ ලස්සනට හදලා තියෙන මේගොල්ලන්ගේ බීච් ඒරියා එකත් එක්ක හදලා. මේ තියෙන්නේ ලිවින් ඒරියා එක. ඇත්තටම මේකේ රූම්ස් 5ක් තියෙනවා මේ හොටෙල් එකේ. ලිවින් ඒරියා එකක් තියෙනවා, බැල්කනියක් තියෙනවා, සිටින් ඒරියා එකක් තියෙනවා. හොඳයි ඇත්තටම. හොඳ පහසුකම් ඇත්තටම හොඳට සපයලා තියෙනවා. ඒ වගේ මම මේක මේ පළවෙනි දවසේ අරලා එළියට යන්න බැලුවා බැල්කනියට යන්න. මම ලොක් එක අරලා ගන්න බැරුණා ඇත්තටම. මොකද තේරුන්නේ නැහැ ඒකට මම එළියේ ඇතුලේ ඉඳන්ම වීඩියෝ එකක් කරා ඒතේ. ඒකලා කොහොම හරි කාමරේට ගිහලා බෑග් එක තියලා අපි ආව එළියට ඇවිල්ලා ඒකක් බීලා අපි යනවා ඊට පස්සේ අපි එළියට ආවා වටපිට ඇවිදින්න කියලා. ඒ යනකොට ඇත්තටම මට අපි 7ට විතර කිට්ටු වෙලා ඇති මේ වෙලාවේ. 7ට විතර කිට්ටු වෙලා ඇති. කප්පි සාමාන්‍ය කරුණ වෙලා සන්සෙට් එකක් ඇත්තටම දැක ගන්න විදියක් නැහැ. නමුත් එතන මේ ඔයගොල්ලෝ දැක්කර අන්තිමට එතන ඒ පැත්තේ ඉර බැහැගෙන යන පැත්තේ ඒ හරිය අමුතු කල එකක් තිබ්බා. ඒකත් වීඩියෝ ක්ලිප් එකක් විදිහට ගත්තා අරගෙන ඔයගොල්ලන්ට බලන්න මම මේක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහට මේ වීඩියෝ ක්ලිප් එක දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ පල්ලියක් අර තියෙන්නේ. අන්න ඔන්න ඔය සෙට් එක මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් වැදුනා. ඒ ටික බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ඉස්සරහට යන්න. මේ දින් පල්ලිය ඒගොල්ලන්ගේ. එදා පළවෙනි දවසේ මේ දවසේ අපි අයිලන්ඩ් එක වටේම ඇත්තටම ගියා. අයිලන්ඩ් වටේම ගියා. අර තියෙන ඉරේදී බහගෙන යන්නේ සන්සෙට් එක එකම මහ අමුතු ඒක අමුතු කලයක රතු පාටත් මේක බිලි පාටත් මේක. මේක මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ගොඩාක් වෙලාවට මේගොල්ලන්ගේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් මම දැක්කා 2-3ක් තියෙනවා. ඒ වගේම වොලිබෝල් කෝට් එකක් තියෙනවා. ගොඩාක් ස්පෝර්ට්ස් වලට මේගොල්ලන් තියෙනවා. මේගොල්ලන්ගේ හොරමුසිය වොලිබෝල් ටීම් එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා. මෙදින අර මම කියපු පොල්ගසුයි මුදායි අර සන්සෙට් එකත් එක්ක එකතුට තියෙන අමුතු view එක තමයි ඒක. ඒක මාර view එකක් ඒක ඇත්තටම. ඊට පස්සේ මේ සාමාන්‍ය පාරක් මේකෙත් එල්ල මේ කාපට් කරලා දෙන්නේ පාරේ. මේකත් මේ දවසේ මෙදාම රැයේ අපි වටේ ගිහිල්ලා ගත්ත වීඩියෝස් තමයි තියෙන්නේ ඔයගලන්ට. ඇත්තටම හොරා ෆුෂි වලට එන්න ඕනේ. ඒ ඇවිල්ලා ඒ අත්දැකීම, ඒ නිදහස, ඒ ෆීල් එක ගන්න ඕනේ ඔයගොල්ලෝ දවසක ඇවිල්ලා බලන්න. ඇත්තටම ඒක අමුතුම එකක්. මේගොල්ලන්ගේ තව පල්ලියක් සහ මේක මේගොල්ලන්ගේ මේන් ස්ට්‍රීට් එක. මේකේ මේ මේන් ස්ට්‍රීට් එකේ තමයි රෙස්ටුරන්ට් ඒ වගේම එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා ෆෙරි නවත්තන තැන. මම උදේ පහවදා උදේ අපි වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ ක්ලිප් එක මම මේකට එකතු කරලා තිනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේ දැන් මේ කරෝලෙන් දැන් මේ ටික පේන්නේ. පහවදා උදේ වීඩියෝ ක්ලිප් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ක්ලිප් එකේ මේ කොහොමද ෆෙරි නවත්තලා තියෙන්නේ කියන එක. කොහොමද මේ පැත්තේ කියලා. ඒ වගේම අපි වටපිට බලාගෙන ගියා. මොකද අපි රෙස්ටුරන්ට් හොයාගෙන ගියා. ඊට පස්සේ මොන කඩවල් තියෙද මොන රෙස්ටුරන්ට් දැල්ලා තියෙන්නේ. රැට ඒ වගේ බලාගෙන ගියා. මේක රෙස්ටුරන්ට් එකක් අපිට හම්බෙච්ච මේක අපි පළවෙනි දවසේ යනකොට නම් වහලා මේ ඒගොල්ලෝ ඒ රෙස්ටුරන්ට් එක හරියට රෑ 9න් පස්සේ මේනකන් අපිට බැරි වුණා බඩගිනි හින්දා අපි වෙන රෙස්ටුරන්ට් එකක් හොයාගත්තා. ඉතින් කොහමද ඇවිල්ලා ගිහිල්ලා කොහොම තමයි යන්නේ. දැන් ඉඳලා ඔහොම ගත වෙනවා. කොහොමද අපි වටේ කෙනෙක්ට ගිහිල්ලා රෙස්ටුරන්ට් එකත් හොයාගෙන රැට කාලා කොහොමද ආපහු අපි යනවා මේකට ගිහිල්ලා මේ පහවදා උදේ ගත්ත වීඩියෝ එකක් මේක. මට හිතුණා ඇත්තටම
මෝර්නින් විව් එකක් කරන්න. ඒක ඇත්තටම මරු නිදහස්. ඒ කියන්නේ මාර කාම් පැත්තක් ඇත්තටම හොරා පුෂි කියන්නේ. ඒක ඇත්තටම මරු. ඒකලා බැල්කනියට ඇවිල්ලා බැල්කනිය ඉඳන් තුර පේන විදිහ ඔය තියෙන්නේ. මෙහි ඉඩම් තියෙන ඇත්තට මිනිසුන්ට මේ මම ඒ කියන්නම් මේ බලන්න මේ සන්රයිස් එක උදේ එදාම තමයි අපි කොෆි එකක් බොන්න එළියට ආවා. ඇවිල්ලා බීච් එකේ ඉඳන් හුලංගත් එක්ක ඒ තිබ්බ view එක ඒක අමුතුම එකක්. ඒක මාර විදිහට ඇඟට දැනෙනවා. ඒ ෆීලින් එක ඒ හැඟීම් ඒක ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒක ගන්න එන්න ඕනේ ඇත්තටම. හොරපුෂි වලට ඇවිල්ලා මේ බීච් එකේ ඔයගොල්ලෝ නාලා ඒ view එක දැක්කලා ඒ ෆීලින් එක අත්විඳින්න ඕන දෙයක්. මේ ඔයගොල්ලන්ට මේ පේන ආටිෆිෂල් විදිහට මේගොල්ලෝ හදපු දේවල්. හදපු මේ බැම්මක් වගේ දෙයක් ඒගොල්ලෝ නාන්න. මේ දෙන්නේ ඔන්ගේ පහවදා ඔයගොල්ලන් පෙන්නන්න කියලා. පහවදා කියන්නේ එදාම තමයි ඉතින් හැබැයි රවුමක් දාන්න යාවා. ෆෙරියේ ඉතින් නවත්තන්න. හරි මේ වීඩියෝ එක ඇත්තටම මේ නවත්තන්න හිතුන්නේ නෑ මට මේ සන්රයිස් එක බලන්න. ඒක මාර අමුතු මේ දැනෙනවා. ඒක මාර ඒක view එක බලන්න. බෝට්ටුයි ගස්ුයි බලාකුළුයි මුහුදයි ඊගයි ඔක්කොම එකතු කරගෙන ඒ තියෙන view එක ඒක ඇත්තටම S2 දකින්න ඕනේ. දැක්කම තමයි ගන්න පුළුවන් අමුතුම ෆීලින් එක ගන්න පුළුවන් ඉන්න ඕගොල්ලන්ට ඇත්තටම. මම ඔයගොල්ලන් ඉස්සෙල්ලා කිව්වනේ මෙහි ඉඩම් තියෙනවා. ඉඩම් දෙන්නේ රජෙන් නිකන්. හරිද? රජෙන් නිකන් දෙන්නේ නිකන් දෙනවා කියන්නේ ඇත්තටම මේ අයිලන්ඩ් එකේ ජීවත් වෙන කට්ටිය විතරයි. ඒ කියන්නේ වෙනත් අයිලන්ඩ් වල කට්ටියට එහෙ ඇවිල්ලා ඒ අයිලන්ඩ් එකෙන් ඉඩම් ගන්න බෑ නිකන්. එතකොට ඒ අයිලන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට වෙන අයිලන්ඩ් එකකින් පර්චේස් කරන්න පුළුවන්. එතකොට එයාගේ නමට අරගෙන එයාට විකුණන්න එහෙම පුළුවන්. හැබැයි වෙන අයිලන්ඩ් වල කට්ටියට රජෙන් දෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. ඒක හරියටම ඇත්තටම මම දන්නේ ඕගොල්ලෝ කවුරුහරි ඒක දන්නවනේ මට මේක එහෙ කෙනෙක් තමයි කිව්වේ. මේකේ මොනවා හරි වැරදි දේවල් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඇත්තටම මේ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මොකද්ද ඒකේ තියෙන නීති රෙගුලාසි රූල්ස් මොනවද කියලා බලලා ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. මොකද්ද වෙන්නේ කියලා. හරිද? මේ අපි එයාපෝට් එක පැත්තට යනවා මොකද? එයාපෝට් එක පැත්තට යන ගමන් ඉන්නේ මේ ඒ සන්රයිස් එකත් එක්කම තමයි යන්නේ. මේකෙත් වීඩියෝ ක්ලිප් එක ගත්තා. ඒකත් මට හිතුණා ඕගොල්ලන්ට දාන්න ඕනේ කියලා. ඒ වගේම එයාපෝට් එකට යන්න බෑ බයික් වලින්. එයාපෝට් එක ළඟට යන්න පුළුවන්. එයාපෝට් එකටම යන්න බෑ. එතනින් එහාට නවත්තලා දින අපි ආපහු මේක බයික් එක හරවගෙන ආපහු අපි ආවා අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. දැන් බලාගෙන යන්න ඔය ටික. ඒකලා අපි පහවදා ගත්ත වීඩියෝ එක. හරිද? පහවදා උදේ අපි ගියා. ඒ වගේම ට්‍රිප් එකක් ගියා. අයිලන්ඩ් එක වටේ ගිහිලා එනකොට ගත්ත වීඩියෝ ටිකක් මේගොල්ලෝ ඩෙවලොප් කරන පාකින් ඒරියා එකක් තියෙනවා. මේගොල්ලන් ජිම් ඒරියා එකක් එළිය හදලා තියෙනවා. ඒ ඔක්කොම ඉතින් තියෙනවා. ඒ තියලා මේක අපි ගත්තේ අපි එන්න කලින් දවසේ හවස සන්සෙට් එක බලන්න කියලා ගියා. සන්සෙට් එක ඇත්තටම තිබ්බේ නැහැ. මොය අපිට ඇත්තටම සන්සෙට් එක ගන්න දෙන්නේ නැතුව ගියා. ඒ වුණාට හොඳ කාම් මොහොතක් සහ නිදහස් තැනක් හම්බුණා. එතන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒකල අපි පහවදා උදේම බෝට් එකට නැගලා කුරුදුපොෂි වලට යන්න පිටත් වුණා. එහෙනම් අපි කුරුදුපොෂි වලින් හම්බෙමු. ඒ වයින්
පුරුදු ප්‍රසිද්ධියෙන් හම්බ වුණා.